ඇත්තටම මේ සඳහා මගේ සෙවනැල්ල බඳු මගේ ආදරණීය ස්වාමි පුරුෂයා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඔහුව මම ආදරෙන් සිහිපත් කරනවා. ඔහුට අමා මහ නිවන් සුවය අත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා නිරන්තරයෙන්ම. ආගෙනත් කියන්න ඕනේ ඔයා හරිම නිහතමානී කෙනෙක්. ඉතින් ඔයාට මගේ මහත්තයාත් ගොඩාක් හරිම ආදරේ ඉස්සර ඉඳලම නිතරම එයා කියනවා ගොඩාක් හොඳ කෙනෙක්, ඔයාට ලොකු ගමනක් තියෙනවා කියලා. ඉතින් මල්ලි ඔයාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. Talk with Tarindu by Tarindu Welheneke Productions. අපි දෙකින්නවා ආදරණීය චරිතයක්. අයිබෝන්. ආයිබෝන් මල්ලි. හොඳයි, ඉතින් හරිම සතුටුයි මෙහෙම දකින්නකොට. සුවයෙන් ඉන්න ඉස්ලාම් කියන දැනට මම සුව වෙමින් යනවා. ඉතින් තව මාස කිහිපයකදී මං හිතනවා මට මේ පොළොවට පය තියලා ඇවිද ගන්නට පුළුවන් වෙයි කියලා. විශ්වමෑණියන්ගේ ආශිර්වාදයෙන් මං හිතනවා ඒ ආකාරයෙන්ම ඉස්තර සිද්ධ වෙයි කියලා. හොඳයි, දැන් අද ඉන්නේ සම්මානයක් අතේ තියාන, අද හරිම සතුරු දවසක්. අක්කා ඉන්නේ සම්මානයක් අතේ තියාන. මේ තමයි මිරකල් ග්ලෝ. මම හිතන්නේ මිරකල් ග්ලෝ හැමෝම දන්නවා. අක්කගේ ව්‍යාපාරය මීට මාස ගානක් කලින් ගොඩක් දෙනෙක් කතා බහරු ව්‍යාපාරයක්. ඉතින් අද දවසේදී ඒ සඳහා ඇගීම් සම්මානයක් හම්බ වෙන එක මොකද කියන්නේ? ඇත්තටම හරිම සන්තෝෂයි. මේ සඳහා මට ගිය අවුරුද්දේ ලැබෙන්න තිබ්බ සම්මානයක් මිරකල් ග්ලෝ කියන මගේ ව්‍යාපාරය සඳහා. ඉතින් මේ අවුරුද්දේදී මට ඒෂියා මිරකල් අවෝඩ්ස් විදග්ධ ජූරි මණ්ඩලය මේ අවුරුද්දේදී අගීම් සම්මානයක් වශයෙන් මට මේ ලබා දෙන්නට තීරණය කළා තියෙනවා. ඒ සඳහා ඔවුන්ට මගේ හදපිරි ස්තුතිය සහ ආදරය මම ප්‍රකාශ කරන්නට කැමතියි මේ අවස්ථාවේදී. හොඳයි, දැන් අපි අක්කව ගත්තම අපි දන්නවා ව්‍යාපාරික පවුලක්නේ. දැන් ඔයාට මේ බ්‍රෑන්ඩ් එක ආරම්භ කරනකොට මේ සන්නාමේ හදනකොට ගොඩක් දෙනෙක් උදව් කරන්නේ නැති. එයා මතක් කරොත්. ඇත්තටම මේ සඳහා මගේ සෙවනැල්ල බඳු මගේ ආදරණීය ස්වාමි පුරුෂයා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඔහුව මම ආදරෙන් සිහිපත් කරනවා. ඔහුට අමා මහ නිවන් සුවය අත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා නිරන්තරයෙන්ම. ඔහු තමා මගේ දැවැන්ත සෙවනැල්ල සහ ශක්තිය ලෝකයක් ඉදිරියේ නිර්භයව නිර්ව්‍යාජව ඉදිරියට එන්නට ඔහු තමා මගේ එකම ශක්තිය වුණේ. ඉතින් ඒ වගේම මම මේ වෙනතුරු මම අසනීපෙන් සිටියත් මම සුව වෙලා ව්‍යාපාරය පටන් ගන්නතුරු මාහා එක්රොක් සිටින සියලුම මාගේ පාරිභෝගිකයන්ටත් මාගේ රසික රසිකාවියන්ටත් මට දිරිය දීලා මාව ශක්තිමත් කරලා මාව ආදරය කරලා මගේ පසුපසින් ඉන්නවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි සහ මගේ හදපිරි ආදරය ඔයාලටත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. හොඳයි, ඉතින් ඇය හරිම නිහතමානී චරිතයක්, එකම දක්ෂ ව්‍යවසායකයෙක්. ඒ නිසාවෙන් තමයි දවසේදී මිරකල් ග්ලෝ මේ විදිහට සම්මානයට ප්‍රාප්ත වෙන එක අපි අවසන්ශී මතක් කරමු. අපි දැක්ක සමාජ මාධ්‍ය තුල පහුගිය ටිකේ අක්කට සැහැන් ලොකු ආදරයක් හම්බ වෙනවා. හැමෝම හොයලා බලනවා. දැන් කොහොමද තත්ත්වය කියලා ගොඩක් දෙනෙක් හොයලා බලන ගොඩක් ආදරය කරනවා. වෙනදට වඩා ලොකු ආදරයක් ලැබෙනවා. මතනේ වසන්තයට ලැබිච්ච ඒ ආදරේම ඔබට දැන් ලැබෙනවා. ඒක මොකද කියන්නේ? ඇත්තටම හරිම සතුටුයි. දවසට දෙකකට ආව ගමනක් නෙමෙයි මේක. හැමෝටම කියන්නේ ජීවත් වෙන්න බොහොම නිහතමානීව ආදරණීයව හැමෝටම කියන්නේ වචනකින් හරි මිනිස්සෙගේ හිතක් රිද්දන්න එපා. හැමතිස්සෙම කෙනෙක්ට පුළුවන් නම් ඔයාලට නගා සිටවන්න වචනකින් හරි. මං හිතන්නේ මම අද මේ ආපු ගමන මං ගොඩාක් දුෂ්කරතාවලට මැදිහත් වෙලා මගේ මහත්තයාත් එක්ක අපි හිතන්නේ අපිත් හොඳ සමාජ පණිවිඩයක් මේ සමාජයට දුන්නා අවුරුදු ගාණක් තිස්සේ. ඉතින් බොහොම යහපත් ක්‍රියාකාරකම් වලත් නිරත වෙලා සිටියා. ඉතින් ඒ වගේම මගේ ව්‍යාපාරයත් මම ගොඩාක් දියුණු තත්යකට ගෙනාවා. ඉතින් මම හැමෝටම කියන්න කැමතියි, විශේෂම කාන්තාවන්ට හැමදාමත් වගේ ලස්සනට ඉන්න ආස කාන්තාවන් වෙනුවෙන් ලස්සනම රහසක් අරගෙන හැකි ඉක්මනින් මම ඔයාලා ඔක්කොලම හම්බෙන්න එනවා. එතකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. හොඳයි, ඉතින් අවසන් වශයෙන් අපි ප්‍රාර්ථනා කරනවා වසන්ත අයට නිවන් සුව ප්‍රාර්ථනා කරන. ඒ වගේම අක්කටත් අපි නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අක්ක දවසක ළඟදීම නැගිටලා ඇවිල්ලා අපිත් එක්ක හිටගෙන කතා බහ කරાવી කියලා. අනිවාර්යයෙන්ම මල්ලි ඒ දවස මං හිතනවා වැඩි ඈතක නැහැ කියලා. හැකි ඉක්මනින් මං හිතනවා ඔයාලා ඉදිරියට මං දෙපැයින් නැගිටලා අනිවාර්යයෙන්ම එනවා. බොහොම ස්තුතියි.
ඒ වගේම ඔයා ගැනත් කියන්න ඕනේ ඔයා හරිම නිහතමානී කෙනෙක්. ඉතින් ඔයාට මගේ මහත්තයාත් ගොඩාක් හරිම ආදරේ ඉස්සර ඉඳලම නිතරම එයා කියනවා ඔයා ගොඩාක් හොඳ කෙනෙක්, ඔයාට ලොකු ගමනක් තියෙනවා කියලා. ඉතින් මල්ලි ඔයාට ජයෙන් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ගමන මේ විදියට නිහතමානීව මේ යන ලස්සන ගමන ඔයාට යන්න ලැබෙන්න කියලා. ඔයාට මම තෙරුවනේ අනන්ත වූ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරනවා. හොඳයි කෙනෙක් බොහොම ස්තුතියි. එන නිරෝගී ප්‍රාර්ථනා කරන බුත්සරණයි. බුත්සරණයි මල්ලි. අපිට කියනවා ඒෂියා ඇමරිකා සම්මාන උළේ හොඳම ගායකරිමි සම්මානෙ දිනාගත්ත අපි හැමෝම ආදරය කරන මනේෂ් සංජය. අයවොනයි. ආයුබෝවන් තරිඳු මල්ලි. හොඳයි ඉතින් වෙනදට මයික් එක හම්බෙන මනේජ්ජා අදින්නවා සම්මානයක් අතේ තියාගෙන. ගොඩ සතුටු ඇතිනේ. සතුටු කියන්නේ මේ සින්දු කියනකොට අපි අපේම නිර්මාණ කරගෙන එනකොට ගායකයෙක් වුණාට පස්සේ පුංචි හීන දකින්නවනේ. ඒ හීනවල කියන්නේ අපි මහන්සි වෙන්නේ කැපකිරීම කරන්නේ හැමදේම. ඉතින් ඇත්තටම මේක හීනයක්. ඉතින් ඇත්තටම මාර සතුටුයි අද. ඉතින් හීනයක ඉටුවීමක් තමයි මේක. කියන්න වචන නැහැ. හොඳ ඉතින් අද දවසේදී ඒෂියා ඇමරිකා සම්මාන වල ජාතික මට්ටමේ සම්මාන උළක් ඔයාලා වගේ දක්ෂයෝ වගේ වන්න හොඳම අයව හොයන්න තමයි මේ වැඩේ කරන්නේ. මේ වැඩේ කරනකොට මොකද කියන්නේ? ඔව් ඇත්තටම මේ සම්මාන ලැබිය යුතු ගොඩාක් අය මම දැක්කා. ඇක්ටර්ස්ලා එතකොට ගායකයෝ ඒවා ඊට පස්සේ නළුවෝ ඒවා වෛද්‍ය ශාස්ත්‍රයේද හැම ශාස්ත්‍රයකම ගොඩක් ඇගීම් ලැබුණා මම දැක්කා. ඉතින් ඒක අනිවාර්යෙන් විය යුතු දෙයක්. ඉතින් හදවතින්ම ගොඩක් ස්තුතියි. හොඳ අපි දන්නවා දැන් දවසින් දවස මනේෂ් සංජය කියන ගායකයාට ගොඩක් දෙනෙක් ආදරය කරනවා, ගොඩක් දෙනෙක් ඔයා ගැන හොයලා බලනවා, ගොඩක් දෙනෙක් හරි මාසයි දැන් ඔයාගේ කටහඬ පව අහන්න. ඒ තරම් ලොකු ආදරයක් ලැබිලා තියෙන සමාජයෙන් මම හිතන්නේ එදාටත් වඩා අද වෙනකොට ඒ ගැන මොකද කියන්නේ? ඔව් ඇත්තටම ඒ කියන්නේ මම මගේ හැම සාර්ථකත්වයක්ම පිටිපස්සේ හිටියේ ආදරණීය ඔයාලා. කියන්නේ මගේ නිර්මාණවල හොඳ නරක හැමදේම කියලා ඉස්සරහට වෙනස්ම නිර්මාණ ටිකක් එන්න තියෙනවා. ඉතින් හැමදේම පැත්තත් වෙනස් කරලා කියන්නේ හැමදේම. ඉතින් සතුටින් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. ගොඩක් ස්තුතියි හැමදාම මගේ පස්සෙන් ඉඳපු ඔයාලා හැමෝටම. හොඳ ඉතින් අපි දන්නවා දැන් මේනකොට අලුත් පරම්පරාව ඇතුලේ දක්ෂ ගායකයෝ ගොඩක් බිහි වෙලා ඉන්නවා. අලුතින් එන්න බලන් ඉන්න කෙනෙක්ට ඔබට මොකද කියන්න දෙන්නේ? උපරිමයෙන්ම කැප වෙන්න. තමන්ගේ ජොබ් එකට ආදරය කරන්න. ඒක තමයි දිනුවේ රහස. ඒකත් එක්කම හොඳ දේවල්. ඒ කියන්නේ නෙගටිව් දේවල් කිසිම වෙලාවක කරන්න යන්න එපා. හොඳම දේවල් සමාජයට දෙන්න කරන කියන දේයින් පවා. ඉතින් ඒක ඔයාට අනිවාර්යෙන් ආපස්සට ලැබෙයි. හොඳ ඉතින් හීන දිනන්න බලන් ඉන්න කොල්ලන්ට ජීවිතේ ගේමක් ගහන්න බලන් ඉන්න කොල්ලන්ට මනේජ් ජයර මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම මේ ඒ කියන්නේ මමත් බින්දු ඉඳන් කට්ට කාලා ආපු කෙනෙක් හැමෝම දන්න කතාවක්. ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ අද එකපාරක් වැටුණත් හෙට 10 පාරක් නැගිටින්න පුළුවන් විදියට හිත හයිය කරගන්න. මම දන්නවා ගොඩක් අය මට කතා බහ කරනවා මම සිං කරනවා නංගිලා මල්ලිලා. ඉතින් අද පරදින්න පුළුවන්. හැබැයි හෙට දිනනවා අනිවාර්යෙන්. ඒක මතකේ තියන් වැඩ කරන්න. හොඳ ඉතින් මේ ඉන්නේ ඒෂියා ඇමරිකා සම්මාන උළේ හොඳම ගායකයා සම්මානෙ දිනාගත්ත මනේෂ් සංජයයි. ජය වේවා. බොහොම ස්තුතියි ඔයාටත් මේ වගේ ජීවිතේ පෙරලි ගොඩක් වෙලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් ආදරය කරන YouTube channel එකක්. බැලුවොත් ඔයාගේ වැඩක් ඉතින් ආයි content ආයි මං කියුවේ අර positive vibes මිනිස්සුන්ට දෙන YouTube channel එක. ඉතින් හදවතින්ම ඔයාට සුබ පතනවා. ඔයාගේ අනාගතේට ඒ වගේම අලුතෙන් දියුණු වෙලා ඔයාගේම මුදලින් හරි හම්බ කරලා ගත්ත වාහනේ ඒකටත් හදවතින්ම සුබ පතනවා. ඉතින් අලුතෙන් ඉස්සරහට නේද තව ගොඩක් දේවල් වෙන්න තියෙනවා. ඉතින් ඒ වගේම මල්ලි මේ අර කිව්වා වගේ මහන්සි වෙලා ඔපේන රුපියලේ වටිනාකම නිදි මරපු රාත්‍රීන් ගණන ඒ හැමදේම කැපකිරීම මහන්සිය ඒ හැමදේම තීරණය කරනවා අපි යන්න ඕන තැන. ගොඩක් ස්තුතියි. හොඳ ඉතින් මහන්සිලා නිදි මරලා කැපවීම වැඩ කරාම ජීවිතේ දිනන්න පුළුවන්. එහෙම දිනපු චරිතයක් තමයි මේ මනේෂ් සංජය කියන්නේ. අයියාගේ ජීවිතේත් අපි ආදර්ශයට අරගෙන අපිට පුළුවන් සාර්ථක ජීවිතයක් ගත කරන්න. ඉතින් අපි සුබපතනවා මේ ශේෂ්ත්‍රය තුල ලොක් ගමනක් යන ඔයාට හැකියාව ලැබෙන කියලා. ජය වේවායි. ජය වේවා ඔයාටත්. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න තරිඳු වෙල්හෙනගේ මගේ YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න. ඔයාගේ බිස්නස් එක ඔයාගේ ඉවෙන්ට් එක ප්‍රමෝට් කරගන්න වීඩියෝ එකක් කරගන්න අපිට කතා කරන්න 076 802 25 88 මම තරිඳු වෙල්හෙනගේ